අලුත් වන ලෝකේ නවතම තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ දේශපාලන චරිත අතරින් ප්‍රබල චරිතයක්. ඉතින් ඇය දේශපාලන ජීවිතය වගේම පෞද්ගලික ජීවිතය හරහාත් පුවත් මවන චරිතයක් බවට පත් වී තිබෙනවා. පසුගිය කාලය පුරාම ඇයගේ පෞද්ගලික ජීවිතය හරහා ඇය ඉතාමත් ජනප්‍රිය වුණා. කෙසේ වෙතත් මෑතකදී ඇය නැවත ජනප්‍රිය වී තිබෙනවා. ඒ ඇයගේ නඩුවක් සම්බන්ධයෙන්. ඉතින් එම නඩුව සම්බන්ධයෙන් පසුගිය කාලයේදී ඇය සිරබත් කෑමට පවා සිදු වුණා. එසේම නැවතත් මාලිමා ආණ්ඩුව යටතේ එම නඩුව නැවත කැඳවීමට පියවරගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඉතින් ඒ අනුව ඩිපෙන්ඩර් රථයකින් පුද්ගලයෙක් පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධව තමයි හිරුනිකා ප්‍රේමචන්ද්‍රට නඩුව වැටී තිබුණේ. ඉතින් එම නඩුවට අදාළව ඇය වැරදිකරු වූවත් අප ලබා ඇය නිදහස් වුණා. ඒ වගේම වසරකට වගේ කාලයක් ඇය සිරබත් කෑමටද සිදු වුණා. කෙසේ නමුත් එම නඩුවට අදාළ විමර්ශන කටයුතු නැවත ආරම්භ කිරීමට අධිකරණය විසින් පියවරගෙන තිබෙනවා. ඉතින් ඒ අනුව ගොඩක් දෙනා කියන්නේ ඇයට නැවතත් සිරබත් කෑමට සිදුවෙයි කියලා. මොකද එම නඩුවෙන් ඇය වැරදිකරු වී හමාරයි. ඒ වගේම එම ඩිපෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් පහර කෑමට ලක් වූ පුද්ගලයා විසින් නැවතත් එම නඩුව අලුත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ ඔහුට අදාළ වන්දි මුදල නොගෙවීම නිසායි. කෙසේ නමුත් මෙම නඩුවට අදාළව වැරදිකරු ලෙස හිරුනිකා ප්‍රේමචන්ද්‍ර විසින් පිළිගත් බවටත් ඒ වගේම ඇය විසින් ඔහුට දීමට තිබූ වන්දි මුදල නොගෙවීම සම්බන්ධවත් මෙම නඩුව නැවත ඇසීමට පියවරගෙන තිබෙනවා. ඉතින් ඒ අනුව ඉදිරියේදී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හට සිරදඬුවම් විඳීමට සිදුවෙයි කියලා තමයි බොහෝ දෙනාගේ මතය වන්නේ. ඉතින් දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඇය මේ වන විට වෙන්වෙනම ජීවත් වීමට තීරණය කර තිබීමත් ඇත්තටම කනගාටුදායක පුවතක් වී තිබෙනවා. එසේම දරුවන් තිදෙනාත් හිරුනිකා බාරයේ සිටීම තමයි තවත් ප්‍රශ්නයක් වී තිබෙන්නේ. ඉතින් ඉදිරියේදී ඇයට මෙලෙස සිරදඬුවම් විඳීමට සිදු වුවහොත් ඇයට ලොකු ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ ගැන තවමත් තොරතුරු වාර්තා වී නැහැ. ඉතින් ඉදිරියේදී මේ ගැන වැඩිදුර තොරතුරු අපි අරගෙන එන්නම්. අලුත් වන ලෝකේ නවතම තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.